everyone. අද අපි කොහෙද යන්නේ? අද අපි Lucky Lives channel එකේ first travel episode එක. අද අපි ඔයාලා එක්කන් යන්නේ කොළඹවට යන්න පුළුවන් නිදහසේ ඉන්න පුළුවන් ලස්සන තැනකට. ස්වභාවික පරිසරයක නිදහසේ ඉන්න ආස කෙනෙක් නම් ඔයාට මේක ගැළපෙනම තැනක්. කොළඹවට එහෙම ලස්සන තැනක් තියෙනවද? ඔව්, අපි යන්නේ කොළඹ නගර මැදේ තියෙන බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකට. අපි මේ ගමන පටන් ගත්තේ මර්දානේ. වා ට්‍රේන් එකේ આવත් වඩ පුළුවන් මර්දානට ඇවිල්ලා 190 හෝ 170 බස් එකකින් අපි යන ගමනාන්තයටම ඔයාටත් යන්න පුළුවන්. ඔයා ඔයාගේම වාහනයක නම් මේ අපි යන රූට් එකේම ඔයාටත් යන්න පුළුවන්. ඔයාට මුලින්ම හම්බෙන්නේ බොරැල්ල ජංක්ෂන් එක. මේ බොරැල්ල ජංක්ෂන් එක පාස් කරලා ඔයා ඉස්සරහට ආවොත් ඔයාට හම්බෙනවා මෙන්න මේ ජංක්ෂන් එක. කොළඹ නුහුරු කෙනෙක් නම් ගොඩක් දෙනෙකුට මෙතන පැටලෙන්න පුළුවන්. හැබැයි මේ අපි යන පාරෙම ආවොත් ඔයාට සාමාන්‍ය විදිහටම ගමනාන්තයට යන්න පුළුවන්. මෙතනදී ඔයා දකුණු පැත්තට හැරෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ යන පාරේ දිගටම යන්න. මෙතනදී ඔයාට මුලින්ම හම්බෙනවා රාජගිරිය ගුවන් පාලම. මේ රාජගිරිය ගුවන් පාලමත් පාස් කරලා ඔයා ඉස්සරහට ගියාම ඔයාට හම්බෙනවා ඇතුල් කෝට්ටේ. ගැන අපි මේ යන්න තැනට යන්න තියෙන පාරට හැරෙන තැන. එතන මෙතනදී පළවෙනිටම මතක තියාගන්න ඕනේ මෙතන පළවෙනිටම තියෙන පාර තමයි ඇතුල් කෝට්ටේ නම් එන වාහන මේ පාරට දාන්න තියෙන පාර. මේක නෙවෙයි ඔයාගේ හැරෙන තැන. එතනින් ඉස්සරහා තියෙන කල ලයිට් එකෙන් තමයි ඔයා ඇතුල් කෝට්ටේ පැත්තට හැරෙන්න ඕනේ. මේ හැරලා ටික දුරක් ගියාට පස්සේ ඔයා කියන්නේ කිලෝමීටර් 2ක් විතර ගියාම ඔයාට හම්බ වෙනවා මේ මැක්ටයිල් එක. මේ මැක්ටයිල් එක අපි 2025 කතා කරාට ඔයා එන්නේ ඊට පස්සේ නම් සමහරට නැති වෙන්න පුළුවන්. ඔයාට පාර මතක තියාගන්න පුළුවන් විදිහ තමයි මෙතන තියෙනවා බැද්දගාන පාර කියලා බෝඩ් එකක්. ඒ කියන්නේ මෙතනින් මේ පාරෙන් හැරලා තමයි මේ අපි යන්න තැනට යන්න තියෙන්නේ. ඒතර මෙතන විතරක් නෙවෙයි ඔයාට යන්න පුළුවන් එකම පාර. ඔයාට තවත් පාරක් තියෙනවා මේ වෙට්ලන්ඩ් පාක් එකට යන්න. අපි මේ වීඩියෝ එකේ අන්තිමේටම මේ පාරත් ඔයාට පෙන්නන්නම්. ඒ හින්දා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. මෙතනින් වා හැරිලා යනකොට ඔයාලට පාර හොයා ගන්න පුළුවන්. මොකද මෙතන මේ ප්‍රදේශයේම ආවේනික සත්තු ඇතුළත් වෙන බිල්බෝඩ්ස් කිහිපයක්ම මේ පාර සලකුණු කරලා තියෙනවා. අවසානයේ මේ අපි දැන් ළඟා වෙන්නේ අපි ඔයා හැමෝම බලන් හිටපු තැන. මේ තමයි බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක. මේ වෙට්ලන්ඩ් පාක් එකේ ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. ඒ හින්දා ඔයා ඉන්නේ කාර් එකක උනත්, ඔයා ඉන්නේ වෑන් එකක උනත්, ඔයා ඉන්නේ බයික් එකක උනත්, ඔයා කුමන වාහනයක ආවත් ඔයාට මෙතන හොඳට ඉඩකඩ තියෙනවා ඔයාගේ වාහනේ පාක් කරගන්න. ඉතින් එහාට ගියාම ඔයාලට පළවෙනිටම මෙතන හම්බෙන්නේ ටිකට් කවුන්ටර් එක. මේ තමයි නිල් පාට කන්ටේනර් බොක්ස් එකක් තියෙන. ඊට අමතරව ඔයාලට ස්නැක්ස් ගන්න තැනක් තියෙනවා. ඊට එහා පැත්තේ වොෂ්රූම් නම් එදා දවසේ වැඩ කරේ නැහැ. කියන ඔපරේට් උනේ නැහැ. මෙතන ටිකට් ගැන කතා කරොත් එහෙම එක කෙනෙකුට 2025 මාර්තු වල රුපියල් 200ක් වුණා. ඔයාගේ වාහනයට රුපියල් 50ක් charge කරා. හරි එහෙනම් අපි දැන් යමු වෙට්ලන්ඩ් පාක් එකට. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියන්නේ ගොඩක් බිසි ටර්බියුලන්ට් ඒරියා එකක්. හැබැයි ඒ නාගරික පරිසරය ඇතුළෙම ඒ පරිසරයෙන් මිදිලා නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් තැනක් තමයි මෙතන. තෙත්බිම් කලාපයක් ආවරණය වන විදිහට නිර්මාණය කරලා තියෙන මේ පාක් එක ස්වභාවික සුන්දරත්වයට හානි නොවන විදිහට නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. මේ වගේ urban area එකක ස්වභාවික පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න නිර්මාණය කරලා තියෙන බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක හෙක්ටේර් 18ක පුරුමි ප්‍රමාණයක් වටා ඩෙවලොප් වෙලා තියෙනවා. ඒ වගේම මේකට ඇඩ් කරන්න ඕන දෙයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක ගැන. හැබැයි මේක තෙත්බිම් කලාපයක්. මේ තෙත්බිම් කලාපය ඇතුලේ මේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකට අමතරව තව රැම්පාර්ට් වෙට්ලන්ඩ් පාක් කියලා එකක් තියෙනවා. අපි මේ වීඩියෝ එකේ අන්තිමේට එතෙන්ට එන්ට්‍රන්ස් ගන්න තැනටත් ඔයාලා එක්කන් යන්න. ඒ වගේම තමයි මේ ස්වභාවික සුන්දරත්වයේ විඳින්න ඔයාලට උදේ 6 ඉඳන් හවස 6 දක්වා කාලය තියෙනවා.
හැබැයි ඔයාලා ටිකට් ඉෂුව කරන්නේ උදේ 6 ඉඳලා හවස 5 වෙනකන් විතරයි. ඔයාට මතකයිනේ පාකින් එකේ වොෂ්රූම් තිබ්බේ නැහැනේ. හැබැයි මේ බිල්ලින් එකේ ඔයාට වොෂ්රූම් වලට ඇක්සස් කරන්න පුළුවන්. අපි මුලින් ටිකට් එක ගත්ත තැනට පස්සේ මෙතනදී ආයෙම ටිකට් එක චෙක් කරනවා. ඒ නිසා ඔයා ගත්ත ටිකට් එක පරිස්සම් කරගන්න මතක තියාගන්න. ඔයා නේචර් එක්ස්ප්ලෝරර් කෙනෙක් නම් ඔයාට මේ පාර්කය විසිට් කරන්න හොඳම කාලේ නොවැම්බර් ෆෙබ්‍රුවරි. ඒ කාලෙට සංචාරක කුරුල්ලන් වෙනත් කාලවලට වඩා වැඩියෙන් ඔයාට දෙක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දැනුම් පොතට මම තව දෙයක් එකතු කරන්නම්. වඳවීමේ තර්ජනට ලක් වෙලා තියෙන හඳුන් දිවියා ඒ වගේම දියබල්ලා මේ තෙත්බිම් කලාපයට ආවෙනික සත්‍යයන් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයා මේ තැනට එන්න හිතන් ඉන්නවා නම් ඒ වගේම ස්වභාවික පරිසරයේ විදිහින් හිතන් ඉන්නවා නම් මෙතෙන් එන්න හොඳම වෙලාව තමයි උදේ 10ට කලින් හරි එහෙම නැත්නම් හවස 3න් පස්සේ හරි තමයි වඩාත් හොඳ වෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ වෙඩින් ෂූට් එක හරි ප්‍රී ෂූට් එක හරි එහෙම නැත්නම් බර්ත්ඩේ ෂූට් එකකට ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩක් මෙතන තියෙනවා. ඒ වගේ ඔයා නේචර් එකත් එක්ක කරන ෂූට්ස් වලට මේ තැන ගොඩක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයා ඔයාගේ ජොබ් එකත් එක්ක බිසී වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ස්ටඩි කරන කෙනෙක් නම් එක්සෑම් නිසා ස්ට්‍රෙස් වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාට ලයිෆ් එක ෆෙඩ් වෙලා වගේ දෙන්න වෙන්නත් පුළුවන්. ඉතින් ෆෙඩ් වෙලා ස්ට්‍රෙස් වෙලා තියෙන මනස සැහැල්ලු කරන්න පුළුවන් ග්‍රීන් පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මේ පාක් එක ඇතුලේ ඔයාට නිදහසේ ඉන්න පොතක් පාඩම් කරන්න නැත්නම් ඔයාගේ වැඩක් කරගන්න නැත්නම් ඔයා නිස්කලංකව ඉන්න තැන් කිහිපයක්ම හදලා තියෙනවා. ඊට අමතරව ඔයාට මේ පේන විදිහට බර්ඩ්ස් වොචින් ටවර් එකක් හදලා තිනවා. ඇත්තට මේක අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සංචාරක කුරුල්ලෝ මෙතෙන් එනවා. එයා එන වෙලාවට ඔයාට බලන්න පුළුවන් විදිහට බර්ඩ් වොචින් ටවර් එකක් විදිහට තමයි ඇත්තටම මේක හදලා තියෙන්නේ. පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න ෆැමිලි ගැදරින් වගේ දෙයකට නම් මෙතන රෙකමන්ඩ් කරන්න අමාරුයි. මොකද මේක ඇතුලේ තිබුණු පාරවල් වල සේෆ්ටි එක පොඩි ළමයෙක්ට මදි කියලා අපිට හිතෙන්නේ. හැබැයි ලවර්ස්ලට ස්කූල් මේට්ස්ලට ගැදර් කරන්න හොඳ ඔප්ෂන් එකක් මේක. තව දෙයක් කියන්න ඕනේ. අපි දැක්ක මේ පාර්ක් එක ඇතුලේ ප්ලාස්ටික් බෝතල්, පොලිතින් වගේ දේවල් බැහැර කරලා තියෙන ස්වභාවික පරිසරයට. අපවිත්‍ර බැහැර කරන්න සුදුසු ස්ථාන හදලා තිබුණත් මේ ලස්සන පරිසරයට හානි වෙන විදියට ඒවා විසික් කරලා තියෙනවා අපි දැක්කා. ඉතින් මේ ලස්සන පරිසරය විනාශ නොකර, ඒ සුන්දරත්වයට හානි නොකර එන්න පුළුවන් නම් ඉදිරියට මේ පරිසරය ලස්සනට තියේවි.
ඉතින් ඔයා මෙතෙන් එනවා නම් ඔයාගේ මන් සලකුණු විතරක් මෙතන තියලා යන්න. ඒ වගේම මතක සටහන් ගොන්නක් ඔයා ගෙදර අරන් යන්න. අපි මේ සූදානම වෙට්ලන්ඩ් පාර්ක් එකට සමුදෙන්න. අපි වීඩියෝ එක පටන් ගන්නදී කිව්වා ඔයාට මෙතෙන් එන්න පුළුවන් තවත් පාරක් අපි කියන්නම් කියලා. අපි මේ යන්නේ නිපෝන් ඇවනියු එක දිගේ. නිපෝන් ඇවනියු එකේ අනෙක් පස්ස කෙළවරින් තමයි ඔයා බස් එකේ එන කෙනෙක් නම් මෙතෙන් එන්න පුළුවන් වෙන්නේ. ඔයා මේ පාර දිගේම යද්දී ඔයාට මුලින්ම මෙතනින් බලා ගන්න පුළුවන් මේ පාර්ක් එකට නැත්නම් බැද්දේගම වෙට්ලන්ඩ් පාර්ක් එකට තිබ්බ පැරණි එන්ට්‍රන්ස් එක. හැබැයි දැන් ඒක යූස් කරන්නේ නැහැ. මේ පාර දිගේම ඔයා ඉස්සරහට යද්දී ලස්සන පරිසරයක් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තැන් කිහිපයක් අපි කියන්න ඔයාට මේ එන පාර මතක තියාගන්න පුළුවන්. මේ ඒ වගේ එක තැනක්. ඒ තමයි සුනේත්‍රා රාමේ කියලා කියන්නේ. ඒ වගේම මේ පාර දිගට යනකොට ඔයාට පසකින් බලා ගන්න පුළුවන් දියවන්නා ඔය. ඒ වගේම ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ලස්සන පන්සලක්. ඒක මහින්දාරාමය. මේ මහින්දාරාමය පාස් කරගෙන තමයි ඔයා ඉස්සරහට යන්නේ. ඔයාට මතක ඇති අපි වීඩියෝ එකේ කිව්වා මේ තෙත්බිම් කලාපේ පාක් දෙකක් තියෙනවා කියලා. අපි එකට ගියානේ. මේ තියෙන්නේ අනිත් පාක් එක. ඒ තමයි රැම්පාර්ට් වෙට්ලන්ඩ් පාර්ක්. මේ රැම්පාර්ට් වෙට්ලන්ඩ් පාර්ක් එකේ හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ඔයාට මෙතන වෙනම ටිකට් ගන්න ඕනේ මේ රැම්පාර්ට් වෙට්ලන්ඩ් පාර්ක් එකට යන්න නම්. ඒ වගේම බස් එකේ එන කෙනෙක් නම් මෙන්න මේ තියෙන සමනල පාලම යටින් ඔයා මෙතන එන්න ඕනේ. මම පෙන්නන්නම් බස් එකේ ආවම බහින තැන. බස් එකේ ආවම ඔයාට ඒ කියන්නේ 170 හරි නැත්නම් 190 හරි ඔයා බස් එක ආවොත් ඔයාට පුළුවන් මෙන්න මේ බස් හෝල්ඩ් එකේ නැත්නම් මේ බස් ස්ටෑන්ඩ් එකේ ඔයාට බහින්න පුළුවන්. මෙතනින් බස් එකේ බැලලා එතනින් පිටිපස්සේ තියෙන පාර දිගේම ආවොත් ඔයාට අර සමනල පාලම යටින් මේ පාර ක්‍රොස් කරන්නේ නැතුව ඔයාට ලේසියෙන්ම එන්න පුළුවන්. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම නොටිෆිකේෂන් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු. This is Lavila